ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමෙයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දිනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමෙයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. අපි බලමු මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. Love exists everywhere in the world and everyone has found it. Yet no one truly knows what love is. So, let's learn how to use yet correctly in English. අද අපි බලමු yet කියන වචනය කොහොමද ඉංග්‍රීසි වලදී හරියට use කරන්න කියලා. Yet is a coordinating conjunction. We use yet to show a contrast or an unexpected result. මේ yet කියන එකත් but කියන එක වගේම තමයි. හැබැයි ඊට වඩා ටිකක් expressive, ඒ වගේම ටිකක් ඊට වඩා strong. මේක අපි සිංහලෙන් කිව්වොත් yet කියන්නේ එහෙත්, නමුත් ඒ වගේ තේරුමක් තමයි. So, this song says, love is everywhere. Everyone has found it, but surprisingly, no one understands it fully. දැන් මේ සින්දුවේ තේරුම හැමතැනම ආදරේ තියෙනවා. හැමෝන්ටම ආදරේ හම්බ වෙලක් තියෙනවා. හැබැයි කවුරුවත් මේ ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියටම understand කරගෙන නැහැ. Let's look at some everyday examples with yet. දැන් අපි බලමු example sentences ටිකක්. He studied hard, yet he failed the exam. He studied hard, yet he failed the exam. ඔහු මහන්සි වෙලා පාඩම් කරා, ඒත් එයා විභාගේ fail වුණා. It was raining, yet they continued the match. It was raining, yet they continued the match. වැස්සා, ඒත් ඒගොල්ලෝ දිගටම match එක continue කරා. She was very kind, yet people misunderstand her. ඇය හරිම කරුණාවන්තයි, ඒත් මිනිස්සු එයාව වැරදියට තේරුම් ගන්නවා. මේ වාක්‍යවල ඔයා මොකද්ද notice කරේ? The second part is surprising or opposite to the first part. මේ වාක්‍ය හැම එකේම දෙවනි කොටස පළවෙනි කොටසට වඩා ගොඩක් වෙනස්. ඒ වගේම ටිකක් surprising. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ඉතින් yet පාවිච්චි කරන්න ඕනද අපිට but කියන එකම පාවිච්චි කරන්න පුළුවන් නේද කියලා. මේ yet අපි පාවිච්චි කරන්නේ but කියන එකට වඩා පොඩක් strong meaning එකක් දෙන්න. So remember, yet is stronger than but. So, follow Easy English with Indie for more useful grammar lessons. Bye!